පසුගියදා ගිනිමත් වූ සෙනහසේ නවාතැන පිළිබඳව ශ්‍රී ලාංකිකයින් ගොඩක් දෙනා කතා කරා. ඉතින් ඒ වගේම සෙනහසේ නවාතැනේ හිමිකරු ඉසුරු ඔහු අමතන්නේ කවුරුත් ලොකු අයියා නාමයෙන්. ඉතින් ඔහු ගැන පසුගිය දිනවල දැඩිව කතා බහට ලකුණේ ඔහු වැඩිහිටි අයට හරියට සැලකුවේ නැහැ කියලා. කෙසේ නමුත් සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය මේ ලොකු අයියා පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විටින් විට විවිධ පෝස්ට් මැවුණා. ඉතින් ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙක් කියලා තමයි සමාජ මාධ්‍ය හරහා ඔහුව දන්නා අය ප්‍රකාශ කරේ. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලොකු අයියා පසුගිය 11 වෙනිදා නිදහස් කළා. ඉතින් ඔහු ඉන්පසු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ මෙහිම සටහනක් තබා තිබෙනවා. මං වෙනුවෙන් කතා කරපු මං ගැන මගේ නිවාසය ගැන හදවතින්ම සොයා බලපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් පිං. මට 11 ඇප ලැබුණා. ඉතින් තාමත් නීතිමය කටයුතු සිදු කරගෙන යන නිසා ලොකු විස්තරයක් කියන්න ලියන්න අමාරුයි. මෙහෙම හරි පෝස්ට් එකක් දාන්නේ මං වෙනුවෙන් වචනයක් හරි කතා කරපු ඔය හැමෝටම කෘතවේදී වෙන්න ඕන නිසා. මේ නීතිමය කටයුතු හරියාකාරව කරගෙන මං ඔයාලා හැමෝටම උත්තර දෙන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. මං වෙනුවෙන් හිටපු ඔයාලට 100,000 වාරයක් පිං. සිදු වූ විපත පිළිබඳව තවමත් රටම කනගාටු වන පසුබිමක නීතිමය කටයුතු නිම වූ පසු ඔහු මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා දෙන බව තමයි ප්‍රකාශ කර තිබෙන්නේ. ඉතින් කෙසේ නමුත් ඔහු වෙනුවෙන් ගොඩක් දෙනා හොඳ කතා කළත් සෙනහසේ නවාතැනේ වැඩිහිටි උදවියගේ ගෙවල් වල මිනිස්සු නම් හොඳ කතා කරේ නැහැ. ඔහු මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාම සඳහා එම උදවියගෙන් මුදල් ගත් බව ඔවුන් ප්‍රකාශ කරා. කෙසේ නමුත් සමාජ මාධ්‍ය හරහා නම් ගොඩක් දෙනා කිව්වේ ඔහු හොඳ පුද්ගලයෙක් බව තමයි. ඉතින් ඇත්තටම ගොඩක් දෙනා හොඳ නොකිව්වත් ඔහුගේ පැත්තෙන් ඔහු හරි කියලා තමයි මෙම සටහනේ ප්‍රකාශ කර තිබෙන්නේ. ඉතින් මෙම නීතිමය කටයුතු අවසන් වූ පසු ඔහු ප්‍රකාශයක් දීමට සූදානම් බවත් සඳහන් කර තිබෙනවා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.